ඔබ දවසක් වේවා සියලු දෙනාටම. අද මම මේ YouTube වීඩියෝ එක ගේන්නේ 2025 11 වෙනි මාසේ 10 වෙනි සඳුදා දවසේ අපේ සිග්නල් ගෲප් එකේ මොකද වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දීපු සිග්නල් කීයක් TP හිට් වෙලාද කීයක් SL හිට් වෙලාද කියලා පුංචි අප්ඩේට් එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක ගේන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා අයිඩියා එකක් ගන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවද සම්බන්ධ වෙලා වැඩ ටික ඉස්සරහට කරගෙන යනවද කියලා. හරි. ඔයාට මීට කලින්, ඒ කියන්නේ මීට කලින් අපි දීපු සිග්නල්, ඒ කියන්නේ මීට කලින් දවස්වල දීපු සිග්නල් ගැන අයිඩියා එකක් ගන්න ඕනේ. ඒ ගැන පොඩ්ඩක් බලන්න ඕනේ නම් ඔයාට පුළුවන් අපේ YouTube channel එකේ බලන්න. ඔයා යන්න YouTube එකට. YouTube එකට ගිහිල්ලා ඔයා search කරන්න FX trading with Kalhar කියලා මෙන්න මේ විදිහට ඔයා YouTube එකේ search කරාට පස්සේ අපේ YouTube channel එක එනවා. එතකොට ඔයාට පල්ලෙහාට ගිහිල්ලා ඉවර වෙලා මෙන්න මේ විදිහට පල්ලෙහාට යනකොට තියෙනවා අපේ සිග්නල් ගෲප් එක පිළිබඳව කරපු සියලුම වීඩියෝ ටික මෙන්න මේ පල්ලෙහාට තියෙනවා. දවස ගානේ දාපු වීඩියෝ ටික පල්ලෙහාට යනකොට තියෙනවා. එතකොට ඔයා ඒ ටිකත් බලලා ඔයාට පුළුවන් අයිඩියා එකක් ගන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවද නැද්ද කියලා. හරි. ඔයාට අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් මෙන්න මේ නම්බර එකට Telegram message එකක් දාන්න. එතකොට ඔයාට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න. හරි. මෙන්න මේ නම්බරේ 076යි 385යි 92යි 72 කියන නම්බර එකට ඔයා ටෙලිග්‍රෑම් මැසේජ් එකක් දැම්මොත් ඔයාට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයාට අපේ 100%ක් ෆ්‍රී කියලා දෙන දේවල් වගේම ඔයාට පුළුවන් අපේ ෆ්‍රී දෙන සිග්නල් ගෲප් වලට සම්බන්ධ වෙන්න. හරි. අපි වැඩි කතා නැතුව යන් අපේ සිග්නල් ගෲප් එක පැත්තට. හරි. මේ විදිහට අපි ටෙලිග්‍රෑම් හරහා තමයි අපේ සිග්නල් දෙන්නේ. එතකොට මේ විදිහට ගියාට පස්සේ ඔයාලා හැමෝම දන්නවා මෙන්න මේ විදිහට උඩින්ම පෙන්නනවා අපේ සිග්නල් channel එකේ නම Gold VIP සිග්නල් කියන්නේ අපේ සිග්නල් channel එක. හරි. ඊට පස්සේ ඔන්න අපි නොවැම්බර් 10 වෙනිදා ඔන්න මෙන්න මෙතනින් පටන් ගන්න තියෙනවා. නොවැම්බර් 10 වෙනිදා අපි බලමු පළවෙනි සිග්නල් එකේ ඉඳලම අද දවසේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න අපි අද දවසේ පළවෙනි සිග්නල් එක මෙතනින් දීලා තියෙනවා. මෙන්න පළවෙනි සිග්නල් එක. අපි බලමු මේ සිග්නල් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න අද දවසේ දීපු පළවෙනි සිග්නල් එක අපේ SL හිට් වෙලා තියෙනවා. ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ. pip 40කට අඩු ලොස්ට් එකක් තමයි හැමෝටම ඇත්තේ. මොකද මෙතන අපි එන්ට්‍රි ගන්න කියලා තියෙන්නේ 4052න්. එතකොට SL එක දීලා තියෙන්නේ 4056න්. එතකොට 4056න් 4052ක් අඩු වුණාම එතකොට උත්තරය 4යි. එතකොට උපරිම ගියත් ඩොලර් 4ක තමයි ලොස්ට් එක යන්නේ. එතනින් එහා ලොස්ට් එකක් යන්නේ නැහැ. හරි. අපි මේවා කොහොමත් රිකවර් කරන නිසා බය වෙන්න දෙයක් නැහැ. අපි බලමු අපේ රිකවර් සිග්නල් ටික. ඊට පස්සේ ඔන්න අද දවසේ දීපු දෙවෙනි සිග්නල් එක මෙන්න ඉතින් අපි දෙවෙනි සිග්නල් එක දීලා තිනවා. ඒක gold buy කරන්න කියලා තියෙනවා. අපි බලමු මේ දෙවෙනි සිග්නල් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න පල්ලෙහාටදී ඔන්න මෙන්න මේ අවස්ථාව වෙද්දී gold අපේ දෙවෙනි සිග්නල් එක ඔන්න TP එක හිට් වෙලා තියෙනවා. pip 20කට වැඩියෙන් running profit ඉදිරියට වඩා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඔන්න අපේ අද දෙවෙනි සිග්නල් එක තමයි මේ තියෙන්නේ. අපි බලමු තව පල්ලෙහාට ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න අද දවසේ දීපු දෙවෙනියට දීපු සිග්නල් එක TP 2 හිට් වෙලා තියෙනවා. එතකොට අපේ TP 2 තියෙන්නේ pip 50න්. pip 50 කියන ඩොලර් 5න් තමයි TP 2 තියෙන්නේ. ඔන්න ඒ වෙනකොට ඔන්න අපේ දෙවෙනියට දීපු සිග්නල් එක TP 2ත් හිට් වෙලා තියෙනවා. ඔන්න අපි තව පල්ලෙහාට යන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න දෙවෙනියට දීපු සිග්නල් එක TP 3ත් හිට් වෙලා තියෙනවා. එතකොට අපි TP 3 දෙන්නේ pip 100කින්. එතකොට අපි බලමු මෙන්න මේ විදිහට වඩ බලා ගන්න පුළුවන් ඩොලර් 10කටත් වැඩි ප්‍රොෆිට් එකක් අපිට ඇවිල්ලා තියෙනවා රිකවර් සිග්නල් එකෙන්. හැබැයි අපේ සිග්නල් ගෲප් එකේ ඔයාලට ලැබෙන වාසිය තමයි අපි බලන්නේ අපේ අතින් උන ස්ටොප් ලොස් එක බලන්නේ TP එකෙන්. ඒ කියන්නේ TP එකෙන් අපි pip 20 නම්. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ දැන් අපේ දැන් ඔයාලට දැක්කා පළවෙනි සිග්නල් එකෙන් අපේ pip 40ක ලොස්ට් එකක් ගිහිල්ලා තියෙනවා. හරිද? pip 40ක ලොස්ට් එකක් ගිහිල්ලා තියෙනවා. ඔන්න දැන් අපේ දෙවෙනි සිග්නල් එකේ TP එක pip 20යි. එතකොට ඔන්න TP එක හිට් වුණා නිසා අපිට pip 20ක වගේ ලාභයක් ආවා. එතකොට ඒත් අපි දැන් මේක දැන් දෙවෙනි සිග්නල් එක TP 3ත් හිට් වුණානේ. එතකොට අපි TP 3 හිට් වුණා ඔන්න අපි රිකවර් කරා කියලා කියන්නේ. ඒත් අපි පළවෙනි TP එකෙන් තමයි අපි බලන්නේ. මොකද අපි වග කියන්නේ පළවෙනි TP එක හිට් වෙනකන් විතරයි. සිග්නල් එකක් දුන්නාට පස්සේ පළවෙනි TP එක හිට් වෙනකන් විතරයි අපි වග කියන්නේ. TP 2 3ට අපි වග කියන්නේ නැහැ. එතකොට මෙහෙම කියනකොට ඔයාලා මම දන්නවා අනිවාර්යයෙන්ම TP 2 3 අල්ලන් ඉන්නේ නැහැ. හැබැයි ඔයාලා
ට්‍රේඩ් අල්ලගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම TP එක හිට් වුණ ගමන් ඔයා ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරගන්න. බ්‍රේක් ඉවන් කරගන්නවා කියන්නේ ට්‍රේඩ් එකේ SL එක ගේන්න ඕනේ ට්‍රේඩ් එක දාපු තැනට වැඩිය උඩට. බයි ට්‍රේඩ් එක ගණන් දාපු තැනට වැඩිය උඩට, සෙල් ට්‍රේඩ් එක ගණන් දාපු තැනට වැඩිය පහළට. පැහැදිලි වෙන්නේ නැති කීප දේ ඔයාලට ඒක පැහැදිලි නැත්නම් බ්‍රේක් ඉවන් කරන වීඩියෝ එකක් අපේ YouTube channel එකේ තියෙනවා. එතකොට ඔයාලට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. හරි. මං කියනනම් එතකොට දැන් අපේ දෙවෙනි සිග්නල් එක මෙන්න මේ විදිහට එතකොට PIP 20යි. එතකොට අපේ තාම ලොස් හරිද? එතකොට තාම අපේ PIP 20 එක වගේ ලොස් එකක් තියෙනවා. දැන් මෙතන PIP 100ක් ප්‍රොෆිට් එකකට වැඩක් නැහැ. මොකද මම දන්නවා ගොඩක් අය TP 3 හිට් වෙනකම්ම අල්ලගෙන ඉන්නේ නැහැ කියලා. එතකොට අපේ තව ලොස් එකක් තියෙනවා PIP 20 එක. හරි. අපි බලමු තව පල්ලෙහාට ගිහිල්ලා. ඔන්න අපි ඔන්න ඒ සිග්නල් එකම තව පල්ලෙහාට යද්දි මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මේ අද දවසේ දීපු දෙවෙනි සිග්නල් එක. එතකොට මෙන්න මේ විදිහට බැලුවට පස්සේ මේ ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරගෙන අල්ලන් හිටියනම් දැන් ඔයාගේ ප්‍රොෆිට් එක ඩොලර් 28.7යි. එතකොට අපි මේක අරන් තියෙන්නේ ට්‍රේඩ් එක අරන් තියෙන 4050න්. හරිද? එතකොට මම ට්‍රේඩ් එක ගන්න කියලා තියෙන අද උදේ දීපු සිග්නල් එක 4049න් තමයි ගන්න කියලා තියෙනවා. එතකොට මම ට්‍රේඩ් එක දාලා තිනවා 4050න්. එතකොට අපි බලමු දැන් මාකට් එක කොතනද තියෙන්නේ කියලා මම ඔයාලට ලයිව් පෙන්නන්න. එතකොට අපි යන් MT5 app එකට ගියාට පස්සේ මෙන්න මේ විදියට. හරිද? දැන් එතකොට මාකට් එක තියෙන්නේ 1083. දැන් එතකොට අපි අරගන්න කියලා තින්නේ 3949න් තමයි අරගන්න කියලා තියෙනවා. අපි බලමු අද දවසේ කොච්චර මාකට් එක අප් වෙලා තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ විදිහට මගේ තවත් ට්‍රේඩ් එකක් රන් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන්වත් ට්‍රේඩ් එක මේ අපි අපේ සිග්නල් ගෲප් එකේ දීපු සිග්නල් එකක්. මේ ලයිව් ඩොලර් 20ක් තමයි දැන්ට රන් වෙන්නේ. මේ අපි අපේ සිග්නල් ගෲප් එකේ දීපු සිග්නල් එක මම ඔයාලට මේක පෙන්නන්නම්. එතකොට අද මාකට් එක බයි වෙලා තියෙනවා. අපි බලමු. හරි. මෙන්න මේ විදිහට අපි බලමු මාකට් එක කොච්චර බයි වෙලාද කියලා. අද එතකොට 4105ට බයි වෙලා තියෙනවා. එතකොට අපේ සිග්නල් ගෲප් එකේ දීපු දෙවෙනි සිග්නල් එක අල්ලන් හිටිනවා. එතකොට ඔයාලට දැන්ටමත් ඩොලර් 100 එතකොට මෙතන 49 අපි ට්‍රේඩ් එක ගන්න කියලා තියෙන. එතකොට දැන් තියෙන්නේ අපි 100 කියලා හිතමුකෝ. වැඩි ඕනේ නැහැ. 100 කියලා හිතමුකෝ. දැන් එතකොට ඩොලර් 150කටත් වැඩි ප්‍රොෆිට් එකක්. තනි සිග්නල් එකෙන් ඩොලර් 150කටත් වැඩි ප්‍රොෆිට් එකක් ඔයාලා දැන්ටමත් ඇවිල්ලා තියෙනවා. හරි. අපි යන් වැඩි කතා නැතුව ඊළඟ සිග්නල් එකට. එතකොට මේ දවසේ දෙවෙනි සිග්නල් එක අපි ඔන්න දැන් තුන්වෙනි සිග්නල් එක. මේක තමයි තුන්වෙනි සිග්නල් එක. අපි බලමු මේ තුන්වෙනි සිග්නල් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න මෙන්න මේ අවස්ථාවේදී අපි දීපු තුන්වෙනි සිග්නල් එකත් TP එක හිට් වෙලා තිනවා PIP 20ක්. එතකොට ඔන්න දැන් මෙන්න මේ අවස්ථාවේදී අපේ ඔන්න උණ ලොස්ට් එක රිකවර් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි සිග්නල් එකේ උණ ලොස්ට් එක අපි රිකවර් කරලා තියෙනවා. ඔන්න බලා ගන්න පුළුවන් ඔයාලට මේ විදිහට ඩොලර් 2 ඇවිල්ලා තියෙනවා සේරකෙන්ම. එතකොට ඔන්න TP එක හිට් වෙලා තිනවා. ඔන්න දැන් අපේ උදේ පාන්දරන අපේ උණ ලොස්ට් එක රිකවර් වෙලා තියෙන්නේ. හරි. අපි බලමු ඊළඟ සිග්නල් එක. ඔන්න අපි හතරවෙනි සිග්නල් එක දීලා තියෙනවා. හතරවෙනි සිග්නල් එක gold buy now කියලා දුන්න වෙලාවෙම ඒ කියන්නේ buy now අවස්ථාවෙන් දාගත්ත අය ගනම් මෙන්න මේ විදිහට ඩොලර් 5-7 ඒ විදිහට ප්‍රොෆිට් එකක් එන්න පුළුවන්. එන්න පුළුවන් කියන්නේ ඇවිල්ලා ඇති. මොකද මාකට් එක දුන්න ගමන්ම ඒ කියන්නේ gold buy now කියලා මැසේජ් එක දාපු ගමන්ම මට ලෙවල් එක දෙන්න බැරුණා. මොකද ඒ තරම් මාකට් එක ප්‍රෙෂර් අද මාකට් එක ෂණික බයි වුණා. හරි. අපි ඔන්න මේක තමයි අද දවසේදී අපේ පස්වෙනි සිග්නල් එක. එතකොට මේක තමයි පස්වෙනි සිග්නල් එක. අපි බලමු මේ පස්වෙනි සිග්නල් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. මෙන්න විදිහට පල්ලෙහාට එද්දී ඔන්න පස්වෙනි සිග්නල් එක ෆුල් ඇක්ටිව් වුණා. එතකොට පස්වෙනි සිග්නල් එක TP එක හිට් වුණා. එතකොට TP එක හිට් වුණා කියන්නේ ඩොලර් මේක නම් අපිට ඩොලර් 5කටත් වැඩිය ප්‍රොෆිට් එක ආව. මොකද මේක ෆුල් ඇක්ටිව් වුණ නිසා. ඒ කියන්නේ දීපු ලෙවල් එකටත් තව පොඩ්ඩක් පල්ලෙහාට සෙල් වෙලා තමයි මාකට් එක ආය අප් උනේ. ඒක නිසා ඩොලර් 5කටත් වැඩිය මේ ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක තියෙනවා. මොකද ඩොලර් 1000 2000 තියන අය මේ විදිහට ට්‍රේඩ් පහලට ගන්නවා. ඒක නිසා එයාලට ඩොලර් 5කටත් වැඩිය ඇති. අනිත් අයට PIP 20 30 40 ඒ විදිහට ඇති. හරි. එතකොට අපි යන් අපි දීපු ඊළඟ සිග්නල් එක බලන්න. එතකොට මේක පස්වෙනි සිග්නල් එක. අර පස්වෙනි සිග්නල් එක PIP
100කටත් වැඩිය රන් වුණා. අර කියන්නේ buy now අවස්ථාවෙන් ගත්ත අයගේ pip 100කටත් වැඩිය රන් වුණා. බලා ගන්න පුළුවන් ඔයාලට මේ විදිහට. හරි. ඊට පස්සේ ඔන්න මේ තියෙන 6 වෙනි සිග්නල් එක මේ විදිහට පහළට යද්දී ඔන්න 6 වෙනි සිග්නල් එකත් මම ඔයාලට කිව්වා මේ ට්‍රේඩ් එක නම් මට ෂුවර් නැති වුණා මේ ට්‍රේඩ් එක. ඒ කියන්නේ මේ සිග්නල් එක දුන්නට පස්සේ ට්‍රේඩ් එක මම කිව්වා ඔයාලා එක්ක මැනේජ් ප්‍රොෆිට් කරගන්න නැත්නම් ක්ලෝස් ඕල් කරගන්න කියලා. මැනේජ් ප්‍රොෆිට් කරනවා කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම බ්‍රේක් ඉවන් කරගන්න ඕනේ ට්‍රේඩ් එක. බ්‍රේක් ඉවන් කළා ඔයා කැමති නම් ට්‍රේඩ් එක ක්ලෝස් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරගන්න ඕනේ. හරි. ඔන්න ඒ විදිහට බ්‍රේක් ඉවන් ඒ කියන්නේ මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියපු වෙලාවේ ඔයා ක්ලෝස් කරගත්තා නම් ඔයාලට ඩොලර් 1.5ක වගේ ප්‍රොෆිට් එකක් ඇවිල්ලා ඇති. බ්‍රේක් ඉවන් කරගත්ත අයගේ බ්‍රේක් ඉවන් ඩන් වුණා අපේ 6 වෙනි සිග්නල් එක. හරි. අපේ ඔන්න 7 වෙනි සිග්නල් එක බලමු. මෙන්න මේ විදිහට 7 වෙනි සිග්නල් එක මොකද වෙලා තියෙන්නේ කියලා. 7 වෙනි සිග්නල් එකත් ඔන්න TP එක හිට් වෙලා තියෙනවා pip 20කට වැඩිය running profit විදිහට අපි බලමු. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. pip 20කට වැඩිය මේක මම ස්ක්‍රීන්ෂොට් එක ගන්නකොට පොඩ්ඩක් මාකට් එක අය අප් වුණා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ මාකට් එක පොඩ්ඩක් අප් වෙලා තියෙන මෙන්න මේ හරියට එනකොට pip 20කට වැඩිය running profit. හරි. එතකොට මේ තියෙන අපේ 7 වෙනි සිග්නල් එක. එතකොට මේ තියෙන අපේ 8 වෙනි සිග්නල් එක මේක තමයි. අපේ 8 වෙනි සිග්නල් එක අපි බලමු. මේක නම් මම ප්‍රොෆිට් පිට ක්ලෝස් කරගන්න කියලා කිව්වා. පහළ මට්ටම් ක්ලෝස් කරගන්න කිව්වා. ඉහළ මට්ටම් මැනේජ් ප්‍රොෆිට් කරගන්න කියලා කිව්වා. ඒ කියන්නේ කැමති නම් ක්ලෝස් කරගන්න. හැබැයි මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් තමයි අපේ තිබ්බේ. හරි. අපි බලමු අපේ ඊළඟ සිග්නල් එකට ගිහිල්ලා ඔන්න අපේ 8 වෙනි සිග්නල් එක. මේක අපේ 8 වෙනි සිග්නල් එක. අපි බලමු මේ සිග්නල් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න මෙන්න මේ අවස්ථාවේදී TP එක හිට් වෙලා තිනවා pip 20කට වැඩිය running profit විදියට ඔන්න හැමෝටම බලා ගන්න පුළුවන්. මේ විදිහට pip 20යි කියන ඩොලර් දෙකකටත් වැඩිය profit එකක් අපිට ඇවිල්ලා තියෙනවා. අපි බලමු අපේ 9 වෙනි සිග්නල් එක. මෙන්න 9 වෙනි සිග්නල් එක. අපි බලමු 9 වෙනි සිග්නල් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ විදිහට පල්ලෙහාට එද්දී ඔන්න අපේ 9 වෙනි සිග්නල් එකත් TP එක හිට් වෙලා තිනවා pip 20කට වැඩිය running profit විදියට. අපි බලමු මේක. මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නනවා pip 20කට වැඩිය running profit අපේ 9 වෙනි සිග්නල් එක. හරි. මෙන්න මේ විදිහට තමයි නොවැම්බර් 10 වෙනි සඳුදා දවසේ අපේ සිග්නල් ගෲප් එකේ වෙලා තියෙන්නේ. එතකොට අපි අද දවසේ සිග්නල් 9ක් දීලා තියෙනවා. එතකොට 9යි සිග්නල් දීලා තියෙනවා. එතකොට අපේ එක සිග්නල් එකක් SL හිට් වුණා. අපේ එතකොට සිග්නල් 8ක් සාර්ථකයි. එතකොට ඔන්න ඒ විදිහට තමයි අද දවසේ සාරාංශය තියෙන්නේ. හරි. ඔයාට අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕන නම්, ඒ කියන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕනි නම් ඔයාට තියෙන මෙන්න මේ නම්බර එකට Telegram message එකක් දාන්න 076යි 385යි 92යි 72 කියන නම්බර එකට Telegram message එකක් දැම්මොත් ඔයාට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ ඉස්සරහට කරගෙන යන්න. හරි. එහෙනම් අදට වීඩියෝ එක නවත්තනවා. හැමෝටම ජය වේවා.